කළුතර නාගොඩ මහරෝහලේ නව පිළිකා වාට්ටු සංකීර්ණය සඳහා උපකරණ නිල වශයෙන් භාර දීමටයි සූදානම් වන්නේ. මේ පිළිකා වාට්ටු සංකීර්ණයට අවශ්‍ය කරන සියලුම ඇඳම් මේස පුටු සියල්ලම වාසනා බේකර්ස් අනුග්‍රහයෙන් අද දවසේදී ඒ පිරිනමන්න සූදානම්. අපි ආරාධනා කරනවා වෛද්‍ය ආලෝක පතිරණ මහතා අතින් ඒ උපකරණ නිල වශයෙන් භාර ගැනීමට. වෛද්‍යතුමියනි අපි ආරාධනා කර සිටිනවා. හර්ෂකුඹගේ වෛද්‍යතුමනි ඔබතුමාටත් ආරාධනා කරනවා කළුතර නාගොඩ මහරෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයට අවශ්‍ය කරන ඒ සියලුම ඇඳම් මේස පුටු ආදී සියලුම දේම අද 30 වසරක අභිමන සමරන වාසනා බේකර්ස් විසින් ජනතාව වෙත කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුව දිවිය වෙනුවෙන් පිදුම් දෙන සුවිශේෂී වූ අමරණීය මොහොතයි මේ. රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් මේ මනුෂ්‍යත්වය කොයි තරම් නම් රටකට වැදගත්ද. දේශපාලන ක්ෂේත්‍රය වේවා මේ ඕනෑම ක්ෂේත්‍රයක වේවා ඕනෑම කෙනෙකුට මෙවන් වූ අදහස් පළවීම ආර්ථික ක්ෂේත්‍රය තුළ මහඟු කර්තව්‍යයන් සිද්ධ කරන එතුමන්ට ඉතාමත් ගෞරවයෙන් මේ මොහොත සිහිපත් කරනවා. හුස්මක් වෙනුවෙන් හුස්මක් පුදන්නට සවියක් වෙමින් ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නිරතුරුව කැපවෙන වාසනා බේකර්ස් කළුතර නාගොඩ මහරෝහලේ නව පිළිකා වාට්ටු සංකීර්ණය වෙනුවෙන් අවශ්‍ය වන සියලුම උපකරණ පරිත්‍යාග කළ වගයි. මේ ස්ථානයට මම කතා කරාම කිව්වේ වැඩක් නෑ අපි. මම යන්න ඕනේ නෑ. තව මොනවද කරෙන්න ඕන කියලා බලාගෙන ඉන්න. මම බැලුවා වාට්ටුවට මොනවද අඩුපාඩු. විදුලි බංකා නම් අඩුයි වගේ මට පේනවා. අවශ්‍ය නම් මට ඒ ටික දෙන්න පුළුවන්. මම වැසිකිලි පද්ධතිය බැලුවා ඒකේ මට්ටමේ නෑ. අවශ්‍ය නම් වෛද්‍යතුමනි මට කියන්න මම ඒක හදලා දෙන්න. ප්‍රතිසංස්කරණය කරලා දෙන්න. වෛද්‍යතුමියනි විශේෂඥ වෛද්‍යතුමියනි අසාධ්‍ය ලෙඩකට අවශ්‍ය කරන මොනවා හරි බේතක් අඩුවක් පාඩුවක් තිබුණොත් මම ඒක සප්ලයි කරලා දෙන්න. අපේ ආයතනයක ප්‍රතිපත්තියක් තියෙනවා. පිටුස් වහන්සේ කඳුළු දේශනාවේදී දේශනා කරලා තියෙනවා වම් අතින් දෙන දේ දකුණු අතට දැනගන්න ඉඩ තියන්න එපා. මේ ආයතනයේ ප්‍රතිපත්තිය. තව මේ වාට්ටුව අංග සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන පහසුකම් අවශ්‍ය දේවල් මොනවද කියලා බලලා අපේ ආයතනයට කිව්වොත් අපේ ආයතනය ගැන සලකා බලන්න. මනුෂ්‍යත්වය වෙනුවෙන් මෙහෙවරක් වාසනා බේකර්ස්